කොහොමද ළමයි 2026 බයොලොජි පේපර් එකේ මාකින් එකේ ඩිස්කෂන් එකක් තමයි දැන් අපි කරන්න යන්නේ මේ ඔෆිෂියල් මාකින් එක රිලීස් වෙලා නැහැ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන්. හැබැයි දැන් මම මේක කොහොමද අප්ලෝඩ් කරන්න ඔයාලට කෙමිස්ට්‍රි පේපර් එක ඉවරනාට පස්සේ එතකොට මේකේ තියෙන උත්තර දෙකක් වගේ එහා මෙහා වෙන්න පුළුවන්. ඒ අරින්න අර ලොකු උත්තර ප්‍රමාණයක් එහා මෙහා වෙන්නේ නැති බෙලක් කරලා ඕල් හැම වෙන්න තිර තියෙන බෙලක් ඒවට. ඒ වුණාට අර ලොකු වෙනස්කමක් සිද්ධ වෙන්නේ නැහැ. සාමාන්‍ය උත්තර දෙකක් වගේ වෙනස් වෙන්න පුළුවන්. හරි. දෙකක් තුනක් වෙනස් වෙන්න පුළුවන්. ඒ ඇරෙන්ඩර ලොකු වෙනස්කමක් වෙන්න. ඉතින් මේ මාකින් එක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලගේ MCQ ගාන කොච්චරද කියන එක බලා ගන්න. මොකද දැන් ඔයාලා සතන්ෂය එකක් කරනවද නැද්ද කියන එක හිතන්න එපා. ඒක හිතන්න අනිවාර්යෙන් බාලජි MCQ ගාන දැනගෙන ඉන්න ඕනේ. හරි. එතකොට මේ වීඩියෝ එකේ තියෙන මාකින් එක ඔයාලට ප්‍රයෝජනවත් වෙයි. ඔයාලගේ ඉදිරි වැඩ කටයුතු හදාගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන්. හරි. වැඩි කතාවක් නැහැ. අපි යමු මාකින් එකට. රයි් එතොට පලනි ප්‍රශ්න හලා තියෙන මේ බෝ වන රෝගයක් මොකක්ද කියල ඉතින් ඕගේ බෝන රෝග ගත්තර පස්සේ ඒස් තමයි බෝන රෝගය ලිංගි ක්‍රියාකාරකම් මගින් බෝන රෝගය ඒස් අනිත්‍ය ඔක්කොම බෝ නොවන රෝග හර ඊළඟ පෝට්වල වියහ පිළිබඳව නිවැදි ප්‍රකාශ කුමන්ති කියලානවා මේ මම වීඩ විනාඩි 15කට වගේ සීම කරන මොකද ලොකු වීඩියෝ දෙම තුවාලට බලන්න අපහසු ඇතිනේ ඔයාලගේ මොනවා හරි උත්තර තියෙනවා කියන්නේ මම කියපු උත්තරවල මොකක් හරි වැරද්දක් තියෙනවා නම් හරි ඔයාලට වෙන උත්තරයක් හරියට තුන අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන අපි ඒකත් බලමු. මොකද දැන් මේක මගේ පර්ස්පෙක්ටිව් එකකින් හදපු එකක් නේ. ඒතර ඔයාලට හිතෙන්න පුළුවන් මේක වැරදි සහ හරි දේවල් හිතෙන්න පුළුවන්. ඒවා අනිවාර්යෙන් කමෙන්ට් කරන් යන්න අපි බලමු මේ උත්තර හරිද නැද්ද කියලා. හරි. දෙවෙනි ප්‍රශ්නේ උත්තරේ එන්නේ පස්වෙනි උත්තරේ. පොලිපෙප්ටයිඩ් දාම එකකට වඩා වැඩි සංඛ්‍යාවකින් තනු චාතුර්ථ ව්‍යුහයක් හිමොග්ලොබින් වලට අද. හරි. ඒක උත්තරේ කොහොමත් හරි එක පොතේ තියෙනවා. තුන්වෙනි එක උපසයිලි සංගරසා කෘත්‍ය නිවැරදිව ගලපලා තියෙන මොකද්ද? පළවෙනි එක හරි ගෙවේ කේන්ද්‍රිකා ජීර්ණය. පෙරක්සෝම පරිවහනාශයකා වැරදි. සින්දු අන්තස්ප්ලාස්ම ජාලිකා කැල්සියම් අයනක වඩා කිරීම හරිනේ. ඊට පස්සේ රළු අන්තස්ප්ලාස්ම ජාලිකා ස්ටෙරොයිඩ් සංශ්ලේෂණය ඒකත් වැරදි. හරි ඒක සිනිඳු වලින් තමයි කරන්නේ. එතකොට උත්තරේ A හා C පමණයි. උත්තරේ 2. තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ 2. හතරවෙනි ප්‍රශ්නය මේක නම් අර ගැඹුරින්ම අහලා දෙන ප්‍රශ්නයක්. හතරවෙනි ප්‍රශ්නේ මොකද මේක මේ මම දැක්කේ නෑ ප්‍රවින්ශල් පේපෙක්වත් තියෙන මේ වගේ MCQ එකක් පොඩ්ඩක් ගැඹුරින් අහලා තියෙනවා වර්ණ දෙහ ගණනවීම ලිහිල් වන අවධිය. හරි ඔයාලා හොඳට කියවුවනම් දන්නවා වර්ණ දෙහ ගණනවීම ලිහිල් වන අවධි දෙකයි තියෙන්නේ. පළවෙනි එක තමයි මේ අන්ත කලාව 1 සහ අන්ත කලාව 2. සාමාන්‍ය අන්ත කලාව තමයි වර්ණ දෙහ ගණනවීම ලිහිල් වෙන්නේ. හරි. එතකොට අන්ත කලාව 1 සහ අන්ත කලාව 2 කියන උත්තරේ එන්න ඕනේ ආන්සර් එක 3 විතර ගත්ත හැකි. ප්‍රාග් කලාව 1 ගන්න විදියක් නෑ. ඒකේ වර්ණ දෙහ ගණනවීමක් වෙන්නේ. ප්‍රාග් කලාව 2 ක්‍රොමැටින් ගණනවීමක් වෙනවා. එතකොට අන්ත කලාව 1 සහ අන්ත කලාව 2 තමයි අපිට ගන්න වෙන්නේ උත්තරේ 3. පස්වෙනි එක ගහන්නේ එන්සයිම් ක්‍රියාකාරීත්වය සම්බන්ධ නිවැරදි ප්‍රකාශය. ඒකට ඉතින් කෙලින්ම ගන්න පුළුවන් අපිට හතරවෙනි උත්තරේ. ඇලස්ට්‍රෝග නිෂේධකයක් එන්සයිමේ යාමක ස්ථානයට බැදී සියලු උපයෝගකවල සක්‍රිය ස්ථාන කෙරෙහි බලපෑම් ඇති කරනවා. ඒක හරිය ඇලස්ට්‍රෝග යාමනේ අපි කතා කරනවානේ. එතකොට ඔය පස්වෙනි උත්තරේ ගන්න බැරි ATP නිෂ්පාදන වේගය අඩු කිරීම සඳහා ADP ඇලස්ට්‍රෝග නිෂේධකයක් ලෙස ක්‍රියා කරයි කියන එක වැරදි. ADP නෙමෙයි ඇලස්ට්‍රෝග නිෂේධකයක් විදිහට ක්‍රියා කරන්න ATP. හරි. එතකොට පළවෙනි ප්‍රශ්න පහ විදිහට යනවා. ඊට පස්සේ හයවෙනි ප්‍රශ්නේ උත්තරේ 4. ඒක කෙලින්ම ගන්න පුළුවන් උත්තරයක්. හතරවෙනි උත්තරය මම විස්තර කරන්න යන්නේ. පත්‍ර මත සෛල වල තියෙන PS1 සහ PS2 කලාපකු සෛල වල තියෙන PS1. හරි. එතකොට හතරවෙනි උත්තරේ කියන්නේ මැලේට් මගින් නිදහස් කරන ලබන කාබන් ඩයොක්සයිඩ් කලාපකු සෛල තුළදී රිවර්ස් කොහෙන්සයිම නැවත තිර කරන ලබන. ඒක හරිනේ. කාබන් ඩයොක්සයිඩ් තිර කිරීම තැන් දෙකක සිද්ධ වෙනවා. අර අනිත් උත්තර ටික නොගැලපෙන්න හේතුව තමයි ඔය මම කතා කරු පත්‍ර මත සෛල සහ කලාපකු සෛල වල තියෙන ප්‍රවාහ පද්ධති වර්ගය අනුව තමයි ඒවා වෙනස් වෙන්නේ. හත්වෙනි එකට උත්තරේ B. මේ දෙක B පමණයි. B පමණයි වෙන හේතුව තමයි ඒක හේතු වෙන්න වැරදි වෙන හේතුව අක්‍රිය වන මේ සක්‍රියව කියලා වෙන්න ඕනේ. C එකත් වැරදි. ATP 2.5 කියන එක වැරදි. B එක විතරයි හරි උත්තරයකට තියෙන ආන්සර් එක 2. අටවෙනි එක ළමක් වාදය භාවිතා කරන්නේ මොකක්ද කියලා අහනවා. ජීවින්ගේ භාවිතය නොගන්න අවයව පරිහානියට පත්වීම. අර ළමක් වාදයේ කරුණු දෙකක් කියනනේ. ඒ දෙකෙන් එකක් තෘප්ත වෙනවා. ආන්සර් එක 3. නවවෙනි එකට ආන්සර් එක 3 A හා B කියන දෙකම හරි. මොකද කෘතිම කාණ්ඩයක් අහන්න ඒක තියෙනවා මේ තුන්වෙනි පාඩමෙත් වෛරස් සහ ප්‍රොටිස්ටා. හරි උත්තරේ 3. 10 වෙනි එක අහන්නේ මේ භාවිතා කළ හැක්කේ වෙන් කර හඳුනා ගැනීමට. එතකොට ආන්සර් එක 2 සංචිත ආහාර තමයි ගන්න පුළුවන්. මේ ප්‍රභා සංශ්ලේෂක වර්ණයක් ගන්න බෑ. ඒක හැමෝටම එකක් වගේ තියෙනවා. බහුසෛලික තලස ගන්නත් බෑ. තුන් දෙනාටම තියෙනවා. වාසස්ථාන ගන්නත් බෑ. සෙලියුලෝස් තිබීම ගන්නත් බෑ. මොකද ඒකත් මේ දෙන්නට වගේ ප්‍රදු ලක්ෂණයක් විදිහට තියෙනවා. අවුල් පාසුව ගන්නත් බෑ. ඉතින් සංචිත ආහාර තමයි ගන්න පුළුවන්.
උල්වගේ පිෂ්ටය ඊට පස්සේ ජෙලියම් ගස්තර පස්සේ ෆ්ලෝරිඩියන් පිෂ්ටය සාගසම්ගේ තෙල් සහ ලැමිනාරි නේ හරි මොකක් හරි වැරද්දක් තියෙනවා නිකන් කමෙන්ට් එකක් දාන්න අපිට උත්තර බලන්න පුළුවන් ඒ උත්තරේ මොකද්ද වැරද්දක් හෝ ඒකේ වැරද්ද මොකක්ද කියලා අපිට බලන්න පුළුවන් එතන උත්තරේ 2 11 වෙනි එක අස්තිමේ සැකිල්ලක් සද චලතාපි සතුන් අස්තිමේ සැකිල්ල සහ චලතාපි සතුන් ඉතින් A B සහ C කියන තුනේම ඉන්නවා ආවේස් අචලතාපි ඒ නිසා අපිට උත්තරේ A B C 4 කියලා ගන්න පුළුවන් 12 වෙනි එක නිවැරදි ගැලපීම අහන්නේ ඕකේ ගැලපෙන්න ඕනේ AS BR CP DQ AS BR CP DQ ආන්සර් එක 4 හරි ආන්සර් එක 4 12 වෙනි ප්‍රශ්නෙට ආන්සර් එක 4 රයිට් අපි ඊට පස්සේ යමු 13 වෙනි ප්‍රශ්නෙට පූටිකා වැසීම සම්බන්ධ නිවැරදි ප්‍රකාශය අහනවා උත්තරේ 2 B පමණයි ඒක වැරදි පාලක සැල ප්‍රසාරණය වෙන්නේ නැහැ C එකත් වැරදි ශුන්‍යතා පීඩනය වැඩි වෙන්නේ නැහැ ශුන්‍යතා පීඩනය අඩු වෙන එක තමයි වෙන්නේ වැසීමේදී හරි ජලය ඉවත් වෙනවනේ ඒතකොට ආන්සර් එක 2 14 දීගෘහි ජම්මානුශාකය සහ ද්විගෘහි බීජානුශාකය දෙකම දීගෘහි වෙන්න ඕනේ ඉතින් පොගනාටුම් වල තියෙනවා ද්විගෘහි ජම්මානුශාකය පොගනාටුම් වල අපි දන්නවා ජම්මානු ශාක දෙකක් තියෙනවා සීගස් වල දීගෘහි බීජානුශාකය තියෙනවා අර ජායා කිරුල පුංකේතු එහෙම හදනවානේ එතකොට උත්තරේ 3 15 වෙනි එක බීජ රහිත පළ නිපදවිය හැක්කේ පහත කුමන ශාකයට හෝ ශාක වලටද ඉතින් බීජ රහිත පළ කෙසෙල් මිදි සහ දොඩම් කියන තුනටම පුළුවන් කෙසෙල් වල ස්වභාවිකවම තියෙනවා මිදි සහ දොඩම් වල කෘතිමව මෙයා කරලා දෙනවා. ඒතර උත්තරේ A B C උත්තරේ 5. හැබැයි මේ මට හිතෙනවා ඕකේ උත්තරේ 1 කියලා ගන්නත් ඉඩ තියෙනවා. මොකද මේ බීජ රහිත පළ නිපදවිය හැක්කේ පහත කුමන ශාකයට හෝ ශාක වල දාන්නේ. හැබැයි දොඩම් සහ මිදි කියන එක අපි කෘතිමවනේ ගන්න. ඒතර බීජ රහිත පළ නිපදවන්න පුළුවන් ස්වභාවික ශාකය තමයි කෙහෙල්. ඒතකොට ඒ සහ උත්තරේ 1 සහ 5 අතර දෝලණය වෙනවා. හැබැයි වඩාත්ම හොඳ උත්තරේ තමයි 5 වෙනි උත්තරේ. හරි. ඒක කොහොම වෙයිද දන්නේ නැහැ. එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලත් කමෙන්ට් කරන්න ඔයාලා මොකද්ද ගෙහුවේ කියලා. හරි. එතකොට 15 වෙනි ප්‍රශ්න උත්තරේ 5. 16 වෙනි ප්‍රශ්න උත්තරේ 5 ඒක කෙලින්ම හෝමන වගුවේ තියෙනවා. 17 වෙනි එකට උත්තරේ 1. ඒකත් අපි දන්නවා අර පෝෂණ ක්‍රම ටිකේ තියෙන ලොරන්තස් අභිශාකීය ඕගිට් සහ සීගස්. හරි. ලොරන්තස් කස්කුටා එන්නේ පරපෝෂී සහ බෝජී තයට එන්නේ අභිශාකීය ඕගිට් අන්‍යෝන්‍යදාරට එන්නේ රළ ශාක සීගස් කොරල් හැඩමුල් ඔන්න ඔය ටික. උත්තරේ 1. 18 උත්තරේ 4. ඕකේ හරියන්නේ CQX කියන එක CQX ARX කොහොමත් වැරදි මේ CQX එකයි BPY එකයි තමයි හරියන්නේ අනිත් ඒවා වැරදි. හරි CQX එකයි BPY එකයි අපිට උත්තරේ තියෙන්නේ CQX විතරයි. ඉතින් උත්තරේ 4. 19 වෙනි උත්තරේ 2 ජලය අවශෝෂණය ආමාශයේදී කුඩාන්ත්‍ර දිහා මහාන්ත්‍රෙදි සිදුවේ. හරි ඒක හරි. පළවෙනි එක වැරදෙන්න හේතුව තමයි මේ විටමින අස්ථි මෘදු වීම වැළැක්වීම ප්‍රකාරී වේ කියන එක වැරදි. විටමින් B12 සහ විටමින් K අවශෝෂණය වෙන්නේ අස්ථි මෘදු වීම වළක්වන්නේ විටමින් D. හරි. එතකොට මේ විටමින් B12 විටමින් K කියන එක වැරදි. පළවෙනි ප්‍රශ්න කොහොමත් ප්‍රකාශ වැරදි. හතරවෙනි එක වැරදෙන්න හේතුව තමයි මේ ආමාශයේදී ජීර්ණය ආමනය කරන සික්‍රටින් කුඩාන්ත්‍රය මගින් ශ්‍රාවය කරන ලබයි. වැරදි. සික්‍රටින් මගින් මේ යාමනය වන්නේ ආමාශය නෙමෙයි. ආමාශයේ රසායනික ජීර්ණය යාමනය වන්නේ ගැස්ට්‍රින් කියන හෝමෝන් එක මගින්. 19 උත්තරේ 2. 20 උත්තරේ 4. B එක වැරදි. මොකද මේ සංයුත ඒක සංසරණ පද්ධතියක් උභය ජීවීන් දක්වනවා කියන එක වැරදි. ඒගොල්ලෝ ද්විත්ව සංසරණ තමයි පෙන්වන්නේ. හරි A හා C පමණක් හරි උත්තරේ 4. හරි 20 උත්තරේ 4. අපි යමු 21ට. 21 රුධිර සංසරණ පද්ධතිය මානව රුධිර සංසරණ පද්ධතිය ගැන අහලා තියෙන්නේ. මම කීවා මේක අනිවාර්යෙන් මේ කට්ටියට ක්ලාස් එක කට්ටියට එයි කියලා. අනිවාර්යෙන් මේ ප්‍රශ්නම කලින් වේව එකෙන් දුන්නානේ. එතකොට මේ පුපුෂයේ දමන ඇතුළේ රුධිරයේ පීඩනය මහා දමන ඇතුළේ රුධිරයේ පීඩනය වල අඩුයි කියන එක තමයි උත්තරේ 5. පළවෙනි එක වැරදි දෙන්න හේතුව තමයි මේ තැලි දෙකකින් නෙමෙයි තැලි තුනකින්. හරි. දකුණු කියන්නේ අකුරු 3යි තැලි 3යි. උත්තරේ 5. 22 මානව ශ්වසනය සම්බන්ධයෙන් මහා ප්‍රාචීර සින්දු පේශිල සංකෝචන නිසා ආශ්වාස සිදුවේ. ඒක තමයි හරි උත්තරේ. පළවෙනි එක වැරදි. හේතුව දන්න O2 ආංශික පීඩනය CO2 වල ආංශික පීඩනය වඩා වැඩි කියන එක වැරදි. ශිෂ්ණා ශීර්ෂයට අමතරව තැලමස මගින් ශ්වසනය යාමනය කරන්න ශිෂ්ණා ශීර්ෂයට අමතරව වැරෝලි සේතු මගින් තමයි ශ්වසනය යාමනය කරන්නේ. හරි. ඒක වැරදි. එතකොට ජෛව දායකතාවය යනු උදම් පරිමාස ආශ්වාස වැරදි. ජෛව දායකතාවය කියලා කියන්නේ ඒ දෙක එකතු නෙමෙයි. උදම් පරිමාව කියලා කියන්නේ 500 ආශ්වාස අතිරික පරිමාව කියලා කියන්නේ 1000 ආශ්වාස අතිරික පරිමාව 1500 නේ. ඔව් 1500. එතකොට 2000 නේ. ඒක වැරදි. මිනිසාගේ ප්‍රතිශක්තිය පිළිබඳව නිවැරදි ප්‍රකාශය තෝරන්න. ඉතින් දෙවෙනි එක හරි කියලා තේරෙනවා කෙලින්ම. ප්‍රතිදේහ නිපදවීම සඳහා ආධාරක T සෛල මගින් B වසා සෛල සක්‍රිය කරනු ලැබේ. හරිනේ.
ආධාර ටීසයි වසසයිල වල කාර්ය දෙකක් තියෙනවා. B වසසයිල සක්‍රිය කරනවා. ඊට අමතරව සයිටොක්සික ටීසයිල උත්තේජනය කරනවා. හරි එතකොට උත්තරේ දෙක. පහ වැරදින්න හේතුව තමයි පහ ගහලා තිබ්බ ගොඩක් ළමයි මට කියලා තිබ්බයි මේ පහ වැරදින හේතුව කියලා ප්‍රතිදේහ ව්‍යාජනයේ සම්බන්ධ වී ඒවා මරා තමයි කියන එක වැරදි. හරි මම මේක කීවා කෙලින්ම මේ මොකද උගන්වන්නද කිව්වා ප්‍රතිදේහ ව්‍යාජනිකයත් එක්ක සම්බන්ධ වෙනවා සම්බන්ධ වෙලා අක්‍රිය කරන එක තමයි කරන්නේ මරා දමන්නේ. හරි මරා දමන්නේ සයිටොක්සික ටීසයිල විසින්. එතකොට උත්තරේ දෙක. 24ට උත්තරේ 5 ABC කියන තුනම හරිය. 25ට උත්තරේ 4 ඒක තියෙනවා හීනෝන්මාදී කෙලින්ම හයිලයිට් කරලා ඩෝපමයින් කියලා. 26ට යුෂ්ටේ නාලේ පිහිටන්නේ මැද කන සහ ග්‍රසනිකාව අතර ඕකෙන් කරන්නේ පීඩන සමාන කිරීමක් නේ. මැද කන සහ ග්‍රසනිකාව අතර උත්තරේ 3. 27ට උත්තරේ 4 බර වැඩවීම උදාසීන බව ඕක කරන්නේ මන්ද තෛරෝයිඩ්තාවයනේ. මන්ද තෛරෝයිඩ්තාවය කියලා කියන අනිවාර්යෙන් TSH නිෂ්පාදනය අඩු වෙන්න ඕනේ. හරි. තෛරොයිඩ් හෝමෝන් නිෂ්පාදනය අඩු වෙන්න ඕනේ. මන්ද තෛරෝයිඩ්තාවය උත්තරේ 4. හරි මම ඉක්මනට කියන්න යන්නේ ඔයාලට වෙලාවක් නැහැ. සහ ඉක්මනට දැනගන්නත් අවශ්‍යයි නේ. ඒ නිසා 28 28 උත්තරේ 5 ඩිම්බකෝෂයෙන් නිම්බසලයක් ඉවත් කර ගැනීම ශුක්‍රාණුවක් නිම්බසල නික්ෂේපන කිරීම ඔය කාර්යයන් ටික පිළිවෙලට තියෙන්න ඕනේ. හරි. මේක අහන්නේ ශුක්‍රාණු නික්ෂේපන ක්‍රමයනේ අන්තස්ප්ලාෂ්මී ශුක්‍රාණු නික්ෂේපන ක්‍රමය තමයි අහන්නේ. හරි. ඒක කෙලින්ම වාලේ ප්‍රජනන පද්ධතිය අවසානටම තියෙනවා. 24 මේකේ රචනා ප්‍රශ්නයක් ආවා. ඔයාලගේ MCQ එකක් දාලා තියෙනවා. රයිට්. 29 ටෙස්ටෝස්ටෙරෝන් මට්ටම හදිසි ඉහළ ගිය විට බොහෝ දුරට සිදු වෙන්න පුළුවන් මොකක්ද කියලා අහනවා. මේ ඒක නම් පොඩ්ඩක් ඉතුරු කළා. මේ මට හිතෙනවා ඔකට ඕල් එකක් දේවි කියලා මේ මට නිකන් හිතෙන්නේ නැහැ දෙයිද කියලා නැද්ද කියලා දන්නේ. ඕල් එකක් දේවි කියලා හිතනවා. මේ මම ඒකට උත්තරයක් කියන්නේ නැහැ. මොකද ඒක මේ ගොඩක් දුරට වෙනස් වෙන්න පුළුවන් උත්තරේ. මම ගන්න උත්තරයට වඩා. ඒ නිසා මම ඒකට උත්තරයක් කියන්නේ නැහැ. ඔයාලා ගාව උත්තර තියෙනවා නම් දාගෙන යන්න 29 වෙනි ප්‍රශ්නෙට මම කියන්නම් ඒක එන්න පුළුවන්ද බැයිද කියන එක. හරි. මට එතන ඒකට ඕල් එකක් දෙයි කියලා මේ ඉතින් ෂුවර් නැහැ. හරි දෙන්න පුළුවන් නේද දෙන්න පුළුවන්. ඕල් එකක් දෙන්න නම් ඕනේ නැහැ. මේකේ හරි උත්තරයක් තියෙනවා. ඒකට අපි උත්තරේ පොඩ්ඩක් තියමු. මේ ප්‍රශ්නේ පොඩ්ඩක් තියමු. හරි. 30 වෙනි එකට එන්නේ ආන්සර් එක 1 අක්ෂ කශේරුකාවේ හිස දෙපසට හැරවීමට දායක වේ. ඒක තමයි හරි උත්තරයකට එන්නේ. දෙවෙනි එක වැරදි. මේ මුදු හැඩයක් ගන්න අතර තීර ප්‍රසර නොදරයි. වැරදි. කෙටි තීර ප්‍රසර දරනවා. හරි 30ට උත්තරේ 1. 31ට සම්මිංජනය සහ ප්‍රසර්ජනය කරන්න අපි දන්නවා. අසව සංදි වල සාමාන්‍යයෙන් තියෙන සම්මිංජනය සහ ප්‍රසර්ජනය. එතකොට සම්මිර්ජනය එන්න ඕනේ. උත්තරේ 5. 32ට උත්තරේ 5 එන්නේ. ඒක ඔයාලා හදලා ගන්න. මම ඕන හදපු එක දාන්නම් ටෙලිග්‍රෑම් channel එකට. මේ ඩිස්කෂන් එක දැම්මට පස්සේ හදපු ගාන දාන්න ටෙලිග්‍රෑම් channel එකට. උත්තරේ 5 තමයි එන්න ඕනේ. කොහොමද පරීක්ෂක මුහුමක් කියලා කියනවනේ. එහෙනම් අනිවාර්යෙන් නිල ලක්ෂණ දෙක වෙන්න බෑ. නිල ලක්ෂණ වෙන්න ඕනේ පරීක්ෂණ මුහුමක් කියනවා. ඊට පස්සේ මේ 150 50 ඇවිල්ලා තියෙනවා කියලා කියන අනිවාර්යෙන් අරගේ ලක්ෂණ දෙක එකතු වෙලා තියෙන්න ඕනේ. එතකොට මේ සමයුග්මක වෙන්න බෑ. විෂමයුග්මක වෙන්න ඕනේ අනිවාර්යෙන්. හරි. උත්තරේ 5. නිකන් තර්ක කරලත් ගන්න පුළුවන්. හරි. 33 බහුවැලීතාවයට උදාහරණේ ABO රුධිර ඝන නිර්ණය. 33 උත්තරේ 1, 32 උත්තරේ 5. 34 උත්තරේ 3 B C D සහ A කියන පිළිවෙල තමයි එන්න ඕන අනුපිළිවෙල. ඉස්සෙල්ලාම අපි කරන්නේ රයිබෝසෝම කුඩාපයක mRNA සහ මෙතියෝනින් රැගෙන යන ආරම්භක tRNA එක බැඳෙන එක. ඕක තියෙන්නේ කෙලින්ම අර පොතේ මේ පරිවර්තන ක්‍රියාවලිය පියවර විදිහටම පල්ලෙහාට තියෙනවා. හරි. එතකොට B එක D රයිබෝසෝම උපයක දෙක සම්බන්ධ වී කෘත්‍රිම රයිබෝසෝමයක් තනනවා. ඊට පස්සේ BD ඊට පස්සේ C විශාල උපයක P ස්ථානයේ සමග AUG ආරම්භක කෝඩෝනය ගලප ගන්නවා. A ආරම්භක tRNA ප්‍රතිකෝඩනය සහ AUG ආරම්භක කෝඩන අතර හයිඩ්‍රජන් බන්ධන ඇති වෙනවා. හරි. හරි. එතකොට 34ට උත්තරේ එන්න ඕනේ මේ 3 කියලා. හරි 34ට උත්තරේ 3 එන්න ඕනේ. ඊට පස්සේ 35. හරි 35ට උත්තරේ එන්න ඕනේ පළවෙනි එක ප්‍රවේණික වෙන කල ජීවීන්ගේ ඇතිවේගී අවදානමක්. අවදානම් පිළිබඳව විස්තර කරලා තියෙන කාඩිජානා ගිවිසුම. හරි ඒක ඔයාලට තියෙන්නේ ප්‍රවේණී පාඩමනේ. ප්‍රවේණී පාඩම තමයි තියෙන්නේ. ඊට පස්සේ සාමාන්‍ය වර්ෂාපතනය අවම පරාසය. අවම පරාසය. හරි ඒ කියන්නේ අඩු කරලා තමයි හොයන්න ඕනේ. අවම පරාසය. හරි. අවම වර්ෂාපතනය නෙවෙයි අවම පරාසය. දැන් සැපාවනවල නම් 200ත් 500ත් අතරනේ. එතකොට සෝරි 200ත් 500ත් 300ත් 500ත් අතර. එතකොට පරාසය වෙනවා 200ක්. හරි. ඉතින් අවම පරාසය තියෙන සැපාවන වලට තමයි. උත්තරේ 1. 34 උත්තරේ 1 මේ මයිකෝප්ලාස්මා සහ ඒකසෛලික පොලිස්ටා අතර මේ වෙනස්කම නිවැරදිව ගලපලා තියෙන මොනවද කියලා අහන්නේ. A සහ B කොහොමත් හරි පක්ෂම කශිකා දානවා. ඊට පස්සේ D එක වැරදි. ස්වායු නිර්වායු වල්ගත නිර්වායු කියන එක වැරදි. ඒකසෛලික පොලිස්ටාවන් ඒක එහෙම එකක් එන්නේ නැහැ. C එකේ වැරදෙන්නේ තමයි අර මේ ඒකසෛලික පොලිස්ටාවන්ගේ කණ්ඩනේ හා ජම්මානුපති වලින් ප්‍රජනනය කරයි කියන එක ඒක වැරදි. ඊට පස්සේ A සහ B පමණක් හරි. උත්තරේ 2. හරි. 38ට ස්ට්‍රෙප්ටෝකොකස් විශේෂ මම කීවා මේ වගු බලාගෙන යන්න කියලා. මතකද දන්නේ අර වගුවේ තියෙනවා ස්ට්‍රෙප්ටෝකොකස් මගින් කරන ලෙඩ රෝග ගණනාවක් හදනවා. ඒතකොට ඒක බලාගෙන යන්න කියලා කිව්වා. ඒ ටික මේ අර ලයිව් එකේ මම කිව්වේ. අනිවාර්යෙන් ඒ කියලා. හරි. එතකොට ස්ට්‍රෙප්ටෝකොකස් පියෝජනස් වගින් කරනවා එත්සනාල
පද්ධති සම්බන්ධ ස්නායු පද්ධතිය සම්බන්ධ ස්ට්‍රෙප්ටෝකොකස් නියුමෝනියා. ඊට පස්සේ ස්ට්‍රෙප්ටෝකොකස් නියුමෝනියා ආය හදන ශ්වාසනාල පද්ධතියට උත්තරේ ආන්සර් එක 3 A B සහ E පමණක් හරි. 39 වෙනි උත්තරේ 5 ඇස්පර්ජිලස් නිග දන්නවා මේ ඇස්පර්ජිලස් නිග මගින් තමයි සිට්‍රික් අම්ලය නිෂ්පාදනය කරන්නේ. ඒවා වැරදි. 40 ගැලවීම වෙන්න ඕනේ AQBRCP 10 වෙනි පාඩමේ තියෙන්නේ උත්තරේ 5. AQ කියලා කියන්නේ කෝම සහ ඇලොකේෂියා හබරල වලට එන්නේ. B ආරෝහක ගෝනුසු ශාකය, C දාවක මින් ශාකය. හරි. උත්තරේ 5. ඔව්. 4 උත්තරේ 5. ඊට පස්සේ ඔන්න අමාරුම ප්‍රශ්න ටික සහ ඔයාලගේ MCQ ගන්න තීරණය වෙන ප්‍රශ්න ටික අවසාන ප්‍රශ්න 10. හරි අවසාන ප්‍රශ්න 10. 41 වෙනි උත්තරේ 1 එන්නේ ලයිසෝම නිපදවීම, සෙලුලෝස් නිපදවීම සහ පට්ලමේ ලිපිඩ බෙදා හැරීම ගොල්ගිපකරණයේ ගොල්ගිපන්නේ නිසි ක්‍රියා කරන්නේ නැති වුණාම බලපෑම් ඇති වෙන ටික ඒකේ කෘත්‍යය තමයි ඉතින් එන්නේ. හරි. ආන්සර් එක 1. 42ට ආන්සර් එක 2 එන්නේ PRX හරි, PSZ හරි, QRY හරි. PRX, PSZ, QRY. හරි ඉතින් ඒ තුන තියෙන්නේ A C D උත්තරේ 2. 43ට උත්තරේ 1 කදේ දිග අතු බෙදීමේ රටාව සහ පත්‍ර වින්‍යාසය ඒ ටික 4 වෙනි පාඩමේ තියෙන උත්තරේ 1. 44ට හයිපොතැලමසේ කෘත්‍ය නින්ද සාවදීමේ චක්‍ර පාලනය අපි දන්නවා. පහදීම පලා යාම ඒකත් දන්නවා. ජලතුලිතව යාමනය A C D උත්තරේ 2. 45ට කල්ලාවාරේ බ්‍රූනේ වියලීම ආරක්ෂා කර ඒක හරි. බීජන මඩේ ගොණ්ඩවල විකසනට දායක වේ. මේ ඔතන පොඩි අවුලක් තියෙනවා. බීජන මඩේ ගොණ්ඩවල විකසනට දායක වේ කියලා නෙමෙයි කියන්නේ මේ ගොණඩ වලට යන්න අවශ්‍ය ජම්මානුසාරි නිපදවයි කියලා තමයි තියෙන්නේ. හැබැයි මට හිතෙනවා ඒකට හරි කියලා දෙයි කියලා. එතකොට මට ඕකේ ආන්සර්ස් ගන්න වෙනවා ABD කියන එක හරි කියලා එක ගන්න පුළුවන්. B වැරදි කියලා ගත්තොත් උත්තරේ 5 තමයි එන්නේ. හරි ගොඩක් වෙලාවට උත්තරේ දෙන්නේ 5. මොකද මේ ඔය විකසනයට දායක වේ කියන එක ඔයාලගේ පොතේ නැහැ. තියෙන්නේ මේ ජම්මානුසාරිල ගොඩ වලට යනවා කියන එක තමයි තියෙන්නේ. ඒ ජම්මානුසාරි නිපදවයි කියන එක තමයි තියෙන්නේ. එතකොට උත්තරේ 5 තමයි ගොඩක් වෙලාවට ගන්න පුළුවන්. හැබැයි එක විදිහට ඒගොල්ලෝ ගන්නත් පුළුවන්. හරි. එතන පොඩි අවුලක් තියෙනවා. 45ට උත්තරේ 2 ඒක නම් අපි දන්නේ විෂම ගුණකතාවයට එනවා ත්‍රිදේහතාවය සහ විෂම ගුණතාවය ඇති වෙන ත්‍රිදේහතාවයක් නිසා ඩවුන් සහ ලක්ෂණය. ඊට පස්සේ ඒක දෙහතාවය නිසා ටර්නර් සහ ලක්ෂණය ඒකත් විෂම ගුණකතාවය. ඊට පස්සේ ත්‍රිදේහතාවය නිසා අබව ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණය උත්තරේ 2. 47ට උත්තරේ 4 වියලි පදන තියෙන්නේ තෙත් කලාපේ වියලි කලාපේනේ අර වගුව හරි ශ්‍රී ලංකාවේ වියව සම්බන්ධ වගුවක් තියෙන ඒ වගුව. නිවර්තන කතුර වනාන්තර වියලි කලාපේ නෙමෙයි අතරමැදි කලාපේ තියෙන ඒක වැරදි. සැවාන වියලි කලාපය හරි තලාව තෙත් කලාපය එකත් හරි. එතකොට CD හරි උත්තරේ 4. ශුෂ්ක කලාපය නෙමෙයි එන්න ඕනේ වියලි මෝසා වනාන්තර එන්න ඕනේ වියලි කලාපෙන්. වියලි මෝසා වනාන්තර කියලා කියන්නේ ළමයි නිවර්තන වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර වලටම තමයි. හරි. එතකොට උත්තරේ 4. 48ට උත්තරේ 3 එන්න ඕනේ මේ විදේශීක ජීවියෙක් සහ ඒකදේශිකයෙක් කෙනෙක්. ඉතින් තිලාපියා සහ බුලත් හපයා රබර් සහ උගරක. හරි. ඒක දන්නවනේ 48ට 3. 49 උත්තරේ 3 වෙන්න ඕනේ ප්‍රාථමික පියම් කිරීමේදී අවසානක හරි. මේක අහන්නේ ළමයි කාර්මික ජලය පිරිසිදු කිරීම. හරි. එතකොට කාර්මික ජලය පිරිසිදු කිරීමයි පානීය ජලය පිරිසිදු කිරීමයි පටල ගන්න එපා. හරි. ඒක ගොඩක් අය පටලගෙන තිබ්බා. ඒ සහ B පමණක් උත්තරේ හරි 3. ඔය මේ අනිත් එක ද්විතීයික පිරියම් කිරීමේදී ප්‍රොටෝසෝවා කෝෂ්ඨ ඒක එන්නේ පානීය ජලය පිරිසිදු කිරීමේදී. හරි. අවසාන ප්‍රශ්නය 50 වෙනි ප්‍රශ්නය උත්තරේ 1 සකසන ලද ආහාර මත යැපීමට හැකියවීම අධික ගහන ඝනත්වයක් දරාගත හැකියවීම ඒක අර පළවෙනිම කොටසෙන් තියෙන්නේ පාරිභෝගික රුචිකත්වයක් තිබීම. හරි උත්තරේ 1 තමයි එන්න ඕනේ. ඉතින් ඔන්න MCQ 50 අපි කතා කරාම ලොකු ඩිස්කෂන් එකක් දැම්මේ නැහැ. ලොකු ඩිස්කෂන් එකක් දාන්න බලාපොරොත්තු වෙන පොඩ්ඩක් කට්ටිය විවාහගුණසුම පොඩ්ඩක් පහව ගියාට පස්සේ ලොකු ඩිස්කෂන් එකක් අපි දාමු. ඉතින් ඉක්මනට ඩිස්කෂන් එකක් දැම්මා ඔයාලට මේ බලා ගන්න ඔයාලගේ ඉදිරි අනාගතේ මොකද්ද කරන්න කියන එක. MCQ සාමාන්‍යයෙන් 30ට වඩා අඩුයි නම් පොඩ්ඩක් ඔයාලා හිතලා බලන්න මොකද කරන්න කියලා. 40ට වැඩි නම් ඒකක්. ඒතර මම 29 වෙනි ප්‍රශ්නෙට නම් උත්තරේ කීවේ නැහැ 29 වෙනි ප්‍රශ්නෙට. ඒක පොඩ්ඩක් මම බලලා කියන්න හරියටම. හරි. එතකොට සාමාන්‍ය MCQ 40ට වඩා තියෙනවා කියලා කියන්නේ ඒකක් එයි ඔයාලා රචන එකත් හොඳට ලියවනම් මේ පාර ගෙසින්ස් නම් ඇවිල්ලා තිබ්බේ නැහැ. ඒ වුණාට හොඳට ලියවනම් ඉතින් අර ලේසි ප්‍රශ්න ටිකක් තිබ්බේ ගෙසින්ස් ඇවිල්ලා තිබ්බේ නැහැ. ඉතින් හොඳ ලකුණු ප්‍රමාණයක් ගත්ත හැකි. MCQ එක පොඩ්ඩක් අමාරුයි. 24 මම ලියපු 24 නේ. අපිට වඩා පොඩ්ඩක් MCQ එක අමාරුයි. ඉතින් 4ට වඩා ගත්තොත් ඒකක් සාමාන්‍යයෙන් එනවා. ඉතින් 30ට වඩා කියලා කියන්නේ B එකක් වගේ 32ට වඩා වැඩිම B එකක් එයි. ඉතින් ඊට පල්ලෙන් ගත්ත කට්ටිය ඔයාලට මෙඩිසින් යන පුළුවන් අනිවාර්ය සෙකන්ඩ් ෂයි එකක් කරන්න. ඉතින් සෙකන්ඩ් ෂයි සම්බන්ධයෙන් වීඩියෝ ටිකක් මම අප්ලෝඩ් කරන්න ඉන්නේ මේ අපේ සෙකන්ඩ් ෂයි කරපු කට්ටිය. හරි. මෙඩිසින් ආපු කට්ටියකින් අදහස් ඔයාලට දැනගන්න පුළුවන්. තර්ඩ් ෂයි කට්ටිය ඉන්නවා, ස්කිප් කරපු කට්ටිය ඉන්නවා. මම ඒගොල්ලන්ගේ වීඩියෝස් ටිකක් කියන්නම් ඔයාලට අත්දැකීමක් ගන්න පුළුවන්. ඒ කියන්නේ
ඒගොල අදකින් දැනගන්න පුළුවන්. ඉතින් හොඳට වැට්ටික කරන්න සකංශය ගන්න කට්ටි වංකුවම කෙමිශ්ක වෙර වෙලා දාන්නේ. හෙනම් හැමෝටම ජයවේවා මනට පශ්තිරන කමෙන්ට් එකක් දාන්න නැතන් මැසේජ් දාන්න. ඉතින් වෙන විඩකින් හම්මමු එනම් හැමන ජය මොනහර වාලට මේක මේ වැරදි මොහර තියන නිවර කමෙන්ට් එකක් දාන්න මගේ ට රිප්ලයි කරන්න බලලා හෙනම් හලුතිරකින් හම්මමු.